අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 2019 O level වලට ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන තුන්වෙනි ගාන ගැන. මේක තමයි මේ ගාන. ප්‍රශ්නේ තියෙන්නේ x ගේ අගය හොයන්න. ලේසි ගානක් තියෙන්නේ ත්‍රිකෝණයක පාදයක් හොයන්න පාද දෙකක් හොයන්නයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එහෙම නැත්නම් මේ අතුලේ කෝණ තුනේ එකතුව අංශක 180යි කියලා. එහෙනම් මම මේ අතුලේ තියෙන කෝණ තුන අංශක 180ට සමාන කරගන්න. x ධන t සමානයි අංශක 180ට. මේ x එකතු වුණාම මෙතනට එනවා 2x ධන අංශක 100 සමානයි අංශක 180 කියලා. මේ ධන 100 මම සමාන දකුණෙන් එහා පැත්තට දානවා. එතකොට ධන 100 ඍණ 100ක් වෙනවා. 100ක් වෙනවා. එතකොට දැන් මේ අංශක 180ෙන් මේ අංශක 100 අඩු වුණාම මට 2x සමානයි අංශක 80යි කියලා එනවා. එතෙන් ලියනවා මම ටික. 2x සමානයි අංශක 80 නම් මේක x දී හොයන්න මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. පැත්තත් දෙකෙන් බෙදනවා. මේ පැත්තත් දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. දෙකට 1යි 8ට 2 ඒවා 4යි x සමානයි අංශක 40යි කියලා මට උත්තරේ එනවා. අද වීඩියෝ එකෙන් කතා කරේ 2019 O level විභාගයට ඇවිල්ලා තිබ්බ කෙටි ප්‍රශ්නයක් ගැන. තුන්වෙනි කෙටි ප්‍රශ්නේ ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ආයුබෝවන්.